පොඩ ඉන්නවා කියන්නකෝ. රයිට් මේ ජායල පාර බස් නැවතුණා. දැන් අද දිනේ 30 වෙනිදා දැන් වෙලාව 1යි හරියටම. මේ ගම් වතුරෙන් පස්සේ අපේ ගම්පහ තත්ත්වයේ ජායල බස් වෝල්ට් එකත් එක්ක අර මිනුවන්ගොඩ බස් එකේ නවත්තන ජායල බස් වෝල්ට් එක ගාව මේ තියෙන දැන් වතුර බැහැලා බැහැගෙන යනවා. මේ තියෙන අර ගම්පහ ඔප්ටිකල්ස් එකේ ඉස්සරහා තත්ත්වය. තාම වතුර දැන් ඉස්සර සාමාන්‍ය ගම් වතුර මට්ටම තමයි මේ වෙලාවෙදි තියෙන්නේ. මේ තියෙන්නේ ජායල බස් වෝල්ට් එක කඩපේලිය පිටිපැස්සේ. තාම වතුර බැහැගෙන එනවා. බලමු ජායල පාරේ අර ඈතට පේන්නේ නයෝමි හෝල් එක. නයෝමි හෝල් එක ගාව මේ ජායල පාර. ඔප්ටිකල්ස් එක ගාව. මේ ටික තමයි මට මේ වෙලාව දැන් 1යි වෙලාව 30 වෙනිදා. තාම වතුර බැහැගෙන යනවා. මිනිස්සු කීප දෙනෙක් යනවා ජායල පාරේ. පොඩ ඉන්නවා කියන්නකෝ. රයිට් මේ ජායල පාර බස් නැවතුණා. දැන් අද දිනේ 30 වෙනිදා දැන් වෙලාව 1යි හරියටම. මේ ගම් වතුරෙන් පස්සේ අපේ ගම්පහ තත්ත්වයේ ජායල බස් වෝල්ට් එකත් එක්ක අර මිනුවන්ගොඩ බස් එකේ නවත්තන ජායල බස් වෝල්ට් එක ගාව මේ තියෙන දැන් වතුර බැහැලා බැහැගෙන යනවා. මේ තියෙන අර ගම්පහ ඔප්ටිකල්ස් එකේ ඉස්සරහා තත්ත්වය. තාම වතුර දැන් ඉස්සර සාමාන්‍ය ගම් වතුර මට්ටම තමයි මේ වෙලාවෙදි තියෙන්නේ. මේ තියෙන්නේ ජායල බස් වෝල්ට් එක කඩපේලිය පිටිපැස්සේ. තාම වතුර බැහැගෙන එනවා. බලමු ජායල පාරේ අර ඈතට පේන්නේ නයෝමි හෝල් එක. නයෝමි හෝල් එක ගාව මේ ජායල පාර. ඔප්ටිකල්ස් එක ගාව. මේ ටික තමයි මට මේ වෙලාව දැන් 1යි වෙලාව